අලුත විවාහ වන යුවළකගේ එකම බලාපොරොත්තුව වන්නේ නිරෝගී දරු සම්පතක් ලැබීමයි. නමුත් බොහෝමයක් දෙනාට තිබෙන ගැටලුවක් වන්නේ ඔවුන් බලාපොරොත්තු වන කාලයේදී දරුපල නොලැබීමයි. එයට විවිධ හේතු බලපාන්නට පුළුවන්. ඔබ විවාහ වී වසරක් පමණ ගතවන තෙක් ගැබ් ගැනීමක් සිදු නොවුණා නම් අනිසි ලෙස බියට පත්විය යුතු වන්නේ නැහැ. එවැනි දෙයක් සිදු වුණු විට මාස 18ක් 24ක් යන තෙක් ඉවසීමෙන් බැලිය යුතු වෙනවා. විද්‍යාත්මකව සොයාගත් කරුණුවලට අනුව වසරක් අවසානයේදී කාන්තාවන් 100ක් ගත් විට එයින් ගැබ් ගනු ලබන්නේ 90ක පමණ පිරිසක් වන අතර 10ක් පමණ ගැබ් නොගෙන සිටිනවා. අද අප ඔබව දැනුවත් කරන්නේ විවාහයෙන් පසුව දරුපල බලාපොරොත්තු වන ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් යුතු කරුණු කිහිපයක් පිළිබඳවයි. ඔබ දරුපල අපේක්ෂා වන කාන්තාවක් නම් ඔබගේ පෝෂණය හා ආහාර පාලනය පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු වනවා. දරුවන් පිළිසිඳ ගැනීම වේගවත් කර ගැනීම සඳහා වඩාත් ගුණදායක ආහාර වන්නේ බෝංචි සහ ඇට වර්ග, පෙයාස් සහ කිරි වැනි බාෂ්මීය ආහාරයන්. ඔබ ෆෝලික් අම්ලය වැඩි වශයෙන් අඩංගු ආහාර අනුභව කළ විට එහි අඩංගු වන පෝෂණ ගුණයන් වලින් ස්නායු නාඩි දෝෂ වළක්වා ගැනීමේ හැකියාවද ඔබට තිබෙනවා. ඔබ සැලකිලිමත් යුතු කරුණු වන්නේ සතුමස්, තේ, කැෆේන් වැනි ගැබ්ගෙල තරලේ ආම්ලිකතාවය වැඩි කරවන ශුක්‍රාණු බලය හීන කරන ආම්ලික ආහාර ගැනීමෙන් වැළකී සිටීමයි. දරු සම්පතක් බලාපොරොත්තු වන සෑම යුවළක්ම දිනපතා සතරින් ලිංගිකව එක්වීම මගින් ඩිම්බ මෝචනය නිසියාකාරව සිදුවනවා. එමගින් දරුපල ලැබීමද වේගවත් වනවා. ඒ වගේම ඔසප් චක්‍රය ගැන අවධානයෙන් සිටීම ඉතා වැදගත් වනවා. ඔබගේ ඔසප් චක්‍රය ගැන අවධානයෙන් සිටිනවා නම් දරුවෙක් පිළිසිඳ ගැනීමට අවශ්‍ය කාලය ගැන ඔබට තීරණය කිරීමට පුළුවන්. මේ කාලයේදී දෙදෙනාගේ මානසික සුවතාවයද ඉතා වැදගත් වෙනවා. දෙදෙනා හොඳින් තේරුම්ගෙන පූර්ණ මානසික අවබෝධයකින් යුතුව මනස සැහැල්ලුවෙන් තබා ගැනීම වැදගත් වන අතර කුඩා දරුවන් කෙරෙහි ආදරය, කරුණාව, සෙනෙහස වැඩි වශයෙන් සිත තුළ තබා ගැනීමද ඉතා වැදගත් වෙනවා. එසේනම් ඔබත් මෙම කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කර වටිනා දරු සම්පතකට උරුමකම් කියන්න. දරුපල අපේක්ෂාවෙන් සිටින සෑම කෙනෙකුටම මේ ගැන දැනගන්න, ෂෙයා කරන්න. මෙවැනි වටිනා තොරතුරු රාශියක් දිනපතා දැන ගැනීමට මෙන්න වැඩ YouTube channel එක subscribe කර ඒ අසර තිබෙන පුංචි සීනුව ඔබන්නත් අමතක කරන්නට එපා.